ආයිබෝවන් යාළුවනේ කොහොමද ඉතින්? ඉතුරු කරන්න කැමතිද? එහෙනම් කියුට් විදිහට ඉතුරු කරමුද? එහෙනම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. විනාඩි 5ක් මේ වීඩියෝ එක බලන්නකෝ. අද මම ඔයාලට ස්ට්‍රෙස් නැති විදිහට ෆන් එකේ කොහොමද ඉතුරු කරන්න කියලා දෙනවා. ඉතුරු කරන්න කියලා ගියාම අපිට ඉතුරු කරන්න ඕනේ කියලා දරුණාම සමහරවිට ස්ට්‍රෙස් එනවා. මේ මොන හරි වැඩක් අතපසු කරලා කරන්න ගියාම මටත් ඒ වැඩේ වුණා. මොකද මමත් ඉතුරු කරන්න පටන් ගත්තා. සමහර දේවල් අයින් කරලා ඉතුරු කරන්න ගියාම ඒක ටිකක් අපේ මානසික පීඩනයක් වෙනවා. ඉතින් මම එහෙම නැතුව කොහොමද මේක කරන්න කියලා හිතලා මේ වගේ දෙයක් පටන් ගත්තා. දැන් මම මේ කරලා තියෙන්නේ හරිම සරල දෙයක්. මේකට ලොකු මුදලක් පාවිච්චි කරන්නේ නැහැ. 20 50 100 මේ වගේ මුදල් වලින් කැපිටි ගාණක් ගන්න පුළුවන්. ඉතින් මම පොඩිම මුදල විදියට 20 ගත්තා. මට හරි දේසි දවසකට 20ක් මේකට ඉතුරු කරන්න. ඉතින් මුලින්ම කරගන්න තියෙන්නේ මේ වගේ කොටු ටිකක් ඇඳගන්න එක. මගේ මෙතන කොටු මම 150ක් වගේ ඇඳගෙන තියෙනවා. ඒකේ මේ විදියට 20 20 ලියා ගන්නවා හැම කොටුවෙම. මේ විදියට මම 20 20 ලියලා තියෙනවා. ওই විදියට 20 කොටු වලින් තමයි මේක අපි කරන්නේ. ඔය විදියට 20 20 හැම කොටුවෙම ලියා ගන්නවා. මේ වගේ ලියා ගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් මම මේකට උඩ නමකුත් ලියා ගන්න හිතුවා. නම ලියාගෙන මේ වගේ ලස්සන ස්ටිකර් ටිකක් අලවගෙන ඒක ලස්සන කරගත්තාම තවත් ආසාවෙන් කරන්න පුළුවන්. මම මේකට යොදාගත්තේ මේ වගේ නෝට්බුක් එකක්. මොකද මට මේ වැඩේ ආසාවෙන් කරන්න ඕන නිසා. ඉතින් මම මේ විදිහට නම ලියා ගන්නවා. It's money saving challenge. මේ ලියලා ඔක පුළුවන් ඔයාලට පුළුවන් ලස්සන මොනවා හරි දෙයකින් අලංකාර කරගන්න. highlight එකෙන් හරි පොඩි අලංකාරයක් දා ගන්නවා. කැමති විදිහට අපි ආස විදිහට මේක හදා ගන්න පුළුවන්. එතකොට තමයි මේ වැඩේ අපිට ආසාවෙන් සතුටින් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හරිම ලේසි. කිසිම ස්ට්‍රෙස් එකක් අපිට නැහැ මුදල් එකතු කරන්න ඕනේ කියලා. ඉතින් මම මේක ටිකක් ෆන් විදිහට කරන්න ඕන නිසා මෙන්න මේ වගේ දෙයක් තීරණය කරා. මම ලියා ගන්නවා මේ වගේ පොඩි කොළ කෑලි තුන්දු 5ක් හදා ගන්නවා. මේ වගේ තුන්දු 5ක් හදා ගන්නවා. මේ තුන්දු පහේ මම ලියා ගන්නවා ඉලක්කම් 1 ඉඳන් 5 වෙනකම්. 1 2 3 4 5 මේ විදිහට ලියාගෙන ඊළඟට මම කරන්නේ මේ තුන්දු මෙහෙම නමනවා. මේ විදිහට නමලා මම මේ තුන්දු ටික උඩ දානවා. මේ විදිහට හොඳට හොදලා උඩ දාලා එකක් ගන්නවා. දැන් මම මේ ගත්ත තුන්දුවේ තියෙන්නේ 1. ඒ කියන්නේ මම අද මේ මගේ කැටේට රුපියල් 20 එකක් දානවා. 1.20යි මම අද දාන්නේ. මේ එක කියලා වැටුණා. ඉතින් මම මේක දාලා පෑනකින් එක කොටුවක් කපා ගන්නවා. තියෙන්නේ මම සල්ලි දාන්න මගේ බෝතලේ
මම මේකට මේ වගේ පොඩි මෙම රවුමට නමලා තමයි දාන්නේ. සුරුට්ටුවක් වගේ ඔතල දාන්නේ. මෙහෙම බෝතලයට දානවා. ඉතින් මට තව ටිකක් ආසයි මේක ඉක්මනට පුරව ගන්න. ඒ නිසා මම ඒ තුන්ඩු අයින් කරලා ආයෙත් මේ ටික උඩ දාලා බලනවා කීයක් වැටෙනවද කියලා. පහ වැටෙයිද දන්නේ නැහැ. පහක් නම් මේ වෙලාවේ දාන්න බැහැ. කවන්නේ බලමු. තුන. 20 කොළ තුනක් දාන්න ඕන. බලමු තියනවාද කියලා. හරි. වෙලාවට 20 කොළ තුනක් තියෙනවා. මම එනම් මේ තුනක් දානවා. මම තව කොටු තුනක් කපා ගන්නවා. මේ විදිහට. අපිට පුළුවන් මේකට ස්ටිකර් අලව ගන්න. මොකක් හරි. තව නිකන් ගල් ස්ටිකර් තියෙන ඉස්සර අපි චූටි කාලේ තිබ්බේ. අන්න ඒ වගේ ස්ටිකර් පාවිච්චි කරන්න පුළුවන්. තරුප ඒවා පාවිච්චි කරන්න පුළුවන්. තව කැමති පුණාරි පොඩි ස්ටිකර් වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒතකොට තවත් ආස හිතන විදිහට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම මේකට යොදාගත්තේ මේ ක්‍රමය. ස්ටිකර් අලවන්නට මම කැමතිවම පෑනින් කපන්න. මම අර වගේ පොඩි ගේම් එකක් විදිහට කරන්න ගත්තේ. එතකොට ටිකක් ඒක ආසාවෙන් කරන්න පුළුවන් නේ. වෙනසකුත් තියෙනවා. ඉක්මනට මට මේක සම්පූර්ණ කරගන්නත් ඕනේ. මොකද මම තව ඉතිරි කිරීමේ ක්‍රමයක් පටන් ගත්තා. මාස 3න් ලක්ෂයක් එකතු කරන්න. හැබැයි ඉතින් ඒකට ලොකු ගණන් සමහර 1000 ගණන් 1500 1200 වගේ වැටෙනකොට එකපාර දාන්න හරි අමාරුයි. ඉතින් මෙහෙම එකතු කරලා දානකොට ඒ වගේ ගණන් පුරව ගන්න පුළුවන්. ඒකයි මම මෙහෙම එකතු කරන්න ගත්තේ. මම මේකෙන් එකතු වෙන ගාන මේ කැටේට දාන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි ඉතින් යාළුවනේ. ඕක තමයි මම අද කියලා දුන්න ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුව money saving challenge එක. ඔයාලත් කරලා බලන්නම මේක කරගෙන යනකොට ආස හිතේ. මමත් දැන් පටන් ගත්තා විතරයි දවසක් වගේ තමයි කරන්නේ.